අයිබෝවන් කියලා පිළිගන්නවා යාළු සියලු දෙනාම තවත් වැදගත් වීඩියෝ එකකට. ඔයා දන්නවද? ඔයාගේ ෆෝන් එක භාවිතා කරලා ඉස්කෝලේ වැඩ, ජොබ් එකේ වැඩ, ඒ වගේම ඔයා YouTube වීඩියෝ කරන කෙනෙක් නම් YouTube ස්ක්‍රිප්ට් හදාගන්න, ඒ වගේම ඔයා බිස්නස් එක තවත් වැඩි කරගන්න, බිස්නස් අයිඩියාස් ගන්න පුළුවන් free AI tool එකක් තියෙනවා කියලා. වීඩියෝ එකට යන්න කලින් සබස්ක්‍රයිබ් කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම සිංහලෙන්ම මේ chat GPT මොබයිල් ෆෝන් එකෙන් යූස් කරන විදිහ ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයා බිගිනර් කෙනෙක් වුණත් වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකන් බලන්න. chat GPT එක එක්ස්පර්ට් කෙනෙක් වගේ යූස් කරන්න ඔයාට පුළුවන් වෙනවා. දැන් අපි බලමු මේ chat GPT කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම chat GPT කියන්නේ AI chatbot එකක්. ඒ කියන්නේ මේ හරහා අපිට පුළුවන් අපි ප්‍රශ්නයක් අහලා උත්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙයා සාමාන්‍ය මිනිස්සෙක් වගේ මේ අහන ප්‍රශ්න වලට රිප්ලයි කරනවා. ඒ වගේම අපිට දෙන තවත් වාසියක් තමයි අපිට මේක භාවිතා කරන්න පුළුවන් විවිධ ලැන්ග්වේජ් වලින්. උදාහරණයක් විදිහට සිංහල, ඉංග්‍රීසි, තමිල් ඒ වගේ ලැන්ග්වේජ් සපෝට් කරනවා. ඊළඟට අපි බලමු මේක අපිට භාවිතා කරන්න පුළුවන් මොන වගේ දේවල් වලටද කියලා. ඉතින් අපිට chat GPT වලින් ඉගෙනීමේ වැඩවලට, කියන්නේ ස්ටඩි වලට, ඒ වගේම අපේ ජොබ් එකේ වැඩවලට අවශ්‍ය ඕනෑම දෙයකට අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බිස්නස් වැඩවලට, බිස්නස් ඉන්කම් එක, බිස්නස් එකේ ඉන්කම් එක මැනේජ් කරගන්න එක, මනි මැනේජ්මන්ට්, මනි බැලන්සිං, ඒ වගේ ඕනි කන්සෙප්ට් එකකට මේ chat GPT හරහා අපිට උදව් අරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් අපි YouTube channel එකක් වගේ කරනවා නම් මෙයාට කියලා ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න. තවත් වැඩ ගොඩක් මේ හරහා අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මේ chat GPT app එක කොහොමද අපේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න කියලා. හරි. ඉතින් ඔයාට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයාගේ Android ෆෝන් එකේ Play Store වලට යන එක. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ Play Store open කරගන්නවා. ඉතින් මේ විදිහට Play Store එක open කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති දකුණු පැත්තේ ලෙහාට වෙන්න තියෙනවා search icon එකක්. ඉතින් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මේ search icon එක උඩ touch කරන එක. ඉතින් මේ search icon එක උඩ touch කරාට පස්සේ display එකේ උඩ හරියට වෙන්න search bar එකක් පෙන්නයි. ඉතින් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මේ search bar එකේ chat GPT කියලා type කරන එක. ඔයා මෙතන space තියන්න ඕනේ නැහැ. CHAT GPT කියලා type කරා නම් හරි. ඉතින් මේ විදිහට type කරලා පහතට වෙන්න keyboard එකේ පෙන්නන search icon එක උඩ touch කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ icon එක යටතේ තියෙන chat GPT app එක ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් දැන්ටමත් මම මේක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මගේ මෙතන open කියලා පෙන්නන්නේ. ඒත් ඔයාගේ ෆෝන් එකේ මේක ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මෙතන ඉන්ස්ටෝල් කියලා පෙන්නයි. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඊළඟට ඒ ඉන්ස්ටෝල් කියලා තියෙන තැන ටච් කරන එක. ඉතින් ඔයා මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනි වැදගත් කාරණාවක් තමයි ගොඩක් ෆේක් ඇප් මේ chat GPT කියලා Play Store එකේ හොයාගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි මේ chat GPT කියන එකට යටින් මෙන්න මේ විදිහට Open AI කියලා තියෙනවද කියන එක. අනිත් දේ තමයි මේකට පහතින් බලන්න ඔයා මේ app එක download කරලා තියෙන usersලා ගාන. හොඳයි. මේ විදිහට app එක install වෙලා ඉවරුණාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ දකුණු පැත්තේ open කියන තැන touch කරලා මේ chat GPT app එක open කරගන්න. හොඳයි. ඉතින් ඒ විදිහට chat GPT app එක open කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට එනවා. ඉතින් මේකදී ඔයාට තියෙන්නේ ඔයාගේ account එක create කරගන්න. ඔයාලට මේ create කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙතන continue with Google කියන තැන touch කරන එක. ඉතින් මේ විදිහට continue with Google කියන එක touch කරලා ඔයාට chat GPT එකේ
account එක create කරගන්න පුළුවන්. ඉතින් ChatGPT එකේ account එක create කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී අපිට මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට පේනවා පහළට වෙන්න ask ChatGPT කියලා තියෙනවා. මේ chat box එකේ තමයි අපිට ඕනි දේවල් type කරලා chat කරන්නේ. ඊළඟට මේකේ ඉහළ කෙළවර බලපුවාම වම් පැත්තේ පොඩි ඉරි දෙකක් වගේ තියෙන තැන. එතනින් තමයි අපි අලුත් chat එකක් open කරන්නේ. ඉතින් ඔයාලට ඒක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. new chat, image, app, new project වගේ දේවල් තියෙනවා. ඊළඟට වම් පැත්තේ පහළ කෙළවරේ තියෙන plus mark එක. ඉතින් මේ plus mark එකෙන් තමයි අපි ChatGPT එකට photos, document, image ඒ වගේ දේවල් add කරන්නේ. ඊළඟට දකුණු පැත්තට වෙන්න තියෙනවා mic icon එකක්. ඉතින් ඒකෙන් තමයි අපි voice typing කරන්නේ. mic එකට එහා පැත්තෙන් තියෙන icon එක touch කරාම අපිට පුළුවන් මේ ChatGPT එකත් එක්ක voice chat කරන්න. ඒ කියන්නේ අපේ කටහඬින් GPT එකෙන් ප්‍රශ්නයක් අහපුවම ChatGPT එක අපිට voice එකෙන්ම reply කරනවා. අපි ඊළඟට බලමු මේ ChatGPT එක හරහා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට අවශ්‍ය යම්කිසි දෙයක් පිළිබඳව ChatGPT එක හරහා දැනගන්නේ කොහොමද? ඉතින් මේකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි අපි ප්‍රශ්නය අහන විදිහ. ඉතින් මේකේ golden rule එක තමයි අපි වැඩි විස්තර ඇතුව අහන ප්‍රශ්නයකට හොඳ answer එකක් අපිට ChatGPT එක හරහා ලබා දෙනවා කියන එක. උදාහරණයක් විදිහට write CV for a job කියලා අහනවට වැඩිය write a CV for IT job in Sri Lanka කියලා details ඇතුව අහන ප්‍රශ්නයකට ChatGPT එක හරහා අහන අදාළ ප්‍රශ්නයට අනුවම පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට උදාහරණ විදිහට explain this in simple Sinhala. Make Facebook post for my business. Write CV for IT job in Sri Lanka. Give exam notes step by step. මෙන්න මේ වගේ ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ChatGPT එක භාවිතා කරලා අපිට මේ mic button එක භාවිතා කරලා අපිට voice typing වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි image එකක් upload කරලා image එකේ තියෙනවා කියව ගන්න. නැත්නම් explain කරගන්න. ඒ වගේම image එක fix කරගන්න. image එක ගැන idea එකක් ගන්න. ඒ වගේ දේවල් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් ChatGPT එක හරහා generate කරන text එකක් අපිට ලේසියෙන් copy කරලා අපේ අදාළ document එකකට ගන්න පුළුවන්. තවත් ChatGPT එකට කියලා අපිට Word document create කරගන්න, ඒ වගේම PDF හදාගන්න, Excel sheet එකකට data ටික copy කරගන්න, ඒ වගේ වැඩ ගොඩක් මේ හරහා කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මගේ ෆෝන් එකේ තියෙන සාමාන්‍ය ෆොටෝ එකක් අරන් ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඒ ෆොටෝ එකට අදාළව කැප්ෂන් එකක්, ඒ කියන්නේ ෆොටෝ එකේ තියෙන මොකක්ද කියන දේ වගේ විස්තරයක් ChatGPT එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මගේ ෆෝන් එකෙන් SS එකක් අරගෙන මම මේක ChatGPT එකට අප්ලෝඩ් කරලා අහනවා මොකද්ද මේ error එක කියලා. අප්ලෝඩ් කරලා මට පුළුවන් මේ ෆෝන් එකේ තියෙන මේ SS එකේ තියෙන දේවල් in detail ChatGPT එක හරහා දැනගන්න. තවත් ගොඩාක් වැඩ මේ හරහා කරගන්න පුළුවන්. මම හිතනවා ඔයා මේ සම්බන්ධව උනන්දුවක් දක්වයි කියලා. ඊළඟට අපි බලමු මේ ChatGPT එක ඒ පුද්ගලයන්ට මොන වගේ විදිහටද වැදගත් වෙන්නේ කියලා. ඇත්තටම මේක ගොඩක් යූස්ෆුල් වෙනවා ස්ටුඩන්ට්ස්ලාට. යුනිවර්සිටි වුණත්, ඉස්කෝලේ වුණත්, මොන ස්ටුඩන්ට් කෙනෙක් වුණත් මේ ChatGPT එක ගොඩක් වැදගත් වෙනවා. හෝම්වර්ක් කරන්න උදව්වක් විදිහට notes explain කරගන්න, ඒ වගේම MCQ වගේ papers practice කරන්න ගොඩක් දේවල් සඳහා ChatGPT එක අපිට භාවිතා කරන්න පුළුවන්. තවත් ප්‍රධාන කොටසත් වගේ ජොබ් එකක් කරන අය වගේම ජොබ් එකක් බලාපොරොත්තු වෙන අය. ඉතින් ඒ අයට CV එකක් හදාගන්න, ඒ වගේම ඉන්ටර්විව් එකකට ගිහිල්ලා අහන ප්‍රශ්න, ඒවට දෙන උත්තර වගේ දේවල් පුරුදු වෙන්න, ඒ වගේම ජොබ් එකකට ඇප්ලයි කරන්න ඊමේල් එකක් ලියා ගන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට බලමු දැන් කාලේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන YouTube video creatorsලාට. ඒතර YouTube වීඩියෝ හදන්න අයිඩියා එකක් ගන්න, ඒ වගේම වීඩියෝ වලට අදාළ ස්ක්‍රිප්ට්ස් ලියා ගන්න, ටයිටල්ස් හදන්න, YouTube වීඩියෝ වලට ටැග්ස් දාන්න වගේ දේවල් වලට මේක වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙනම් බිස්නස් ඕනර්ස්ලාට, ඒ කියන්නේ මේ විදි ව්‍යාපාර කරන කට්ටියට මේ ChatGPT භාවිතා කරලා Facebook ad හදන්න, කස්ටමර්ස්ලාට රිප්ලයි කරන්න, ප්‍රොඩක්ට් එකක් ගැන විස්තරයක් ලියා ගන්න
මේ chat GPT එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේ ඇප් එක භාවිතා කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. ඒවා තමයි මේ ඇප් එකත් එක්ක අපි කවමදාවත් පාස්වර්ඩ් ෂෙයා කරගන්න හොඳ නැහැ. කියන්නේ තමන්ගේ පර්සනල් පාස්වර්ඩ්, ඒ වගේම තමන්ගේ බැංකු ඩීටේල්ස්, අන්න ඒ වගේ පර්සනල් ගොඩක් ආරක්ෂිතව තියාගන්න ඕනි කරුණු මේ chat GPT එකත් එක්ක ෂෙයා කරගන්න හොඳ නැහැ. ඉතින් ඒකත් ඔයා මතක තියාගන්න ඕනේ. chat GPT එක භාවිතා කරන්න ඕනේ ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට. ඒ කියන්නේ උදව් කරන කෙනෙක් විදිහට තමයි, උදව්වක් විදිහට තමයි අපි මේ chat GPT එක භාවිතා කරන්න ඕනේ. හොඳයි, ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අවසාන වශයෙන් වීඩියෝ එකට ලයික් කරන්න. ඔයා ටෙක් වීඩියෝ බලන්න කැමති කෙනෙක් මේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඒ ගැටලු කමෙන්ට් කරන්න. chat GPT එක ගැන තවත් වීඩියෝ අවශ්‍ය නම් ඊළඟට ඕනි වීඩියෝ එක මොකක්ද කියලා ඒ පිළිබඳවත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.